ආයිබෝන් අදින්නේ දූ පුතේ 4 ශ්‍රේණිය පළවෙනි මාර විභාගයට අදාළ පරිසර ප්‍රශ්න පත්‍රයක් ඔන්න ඔයාලට අරගෙන ආවා. ඉතින් අපි මීට කලින් ගණිතය, එතකොට දෙමළ වගේ සිංහල මේ ප්‍රශ්න පත්‍ර අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරා. ඉතින් ඔයාලට ඕනම වෙන විෂයක ප්‍රශ්න පත්‍රයක් තමයි අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්න, ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න, යාළුවන්ට share කරන්න, comment කරන්න. හරි. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර වලට ඕනේ නම් මට WhatsApp message එකක් දාන්න 071 222 03 කියන අංකයට. හරි. අපි බලමු මොකද්ද මේ ප්‍රශ්න පත්‍රය කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන පුතේ නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන සූපත් වීමේ ක්‍රියාකාරකම් වල අවසන් පියවර වන්නේ. එතකොට අවසන් පියවර වෙන්නේ උදානය. ඊළඟට ජාතික කොඩියේ රතු පැහැති පසුබිමින් නිරූපණය වන්නේ රතු පැහැති පසුබිමින් ජාතික අභිමානය. ඊළඟට ඉස්ලාම් ආගමිකයන් සමරන උත්සවයක් වෙන්නේ මෙතන පාස්කුත් නෙමෙයි, දීපාවලිත් නෙමෙයි, මොකද්ද? හජ්ජි. ඊළඟ හතරවෙනි එක අහන්නේ රාජ්‍ය ආයතනයක් නොවේ කියලා අහන්නේ. ඒතර රාජ්‍ය ආයතනයක් නොවන්නේ මෙතන සුපිරිවෙළඳසල තියෙන උත්තරේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා, ග්‍රාම නිලධාරී කාර්යාලය තියෙනවා. එතකොට මෙතන නොවන්නේ සුපිරිවෙළඳසල. ඊළඟ පුතේ පස්වෙනි එක කතෝලික ආගමිකයන්ට අයත් සංස්කෘතිකාංගයකි. එතකොට කතෝලික අයගේ වෙන්නේ වේල් පෙරහැරක් නෙමෙයි, මිලාද් උත්සවයක් නෙමෙයි, කැරෝල් ගීත සංදර්ශන. එන උත්තරේ වෙන්න ඕනේ අංක 3. ඊළඟ හයවෙනි ප්‍රශ්නේ අහන්නේ කඳෙහි මල් හට ගන්නා ශාකය වෙන්නේ කෙසෙල් වල කඳෙහි හට ගන්නෑ, අරලිය වලත් නෑ. උත්තරේ වෙන්න ඕනේ සල්. ඊළඟ ලේන්සුවක මලක් මැසීමට සුදුසු මැහුම් ක්‍රමය අහන්නේ. එතකොට මෙතෙන්දි පුතේ ලේන්සුවක වාටිය මහන්න ගන්නේ බ්ලැන්කට් මැස්ම, හැබැයි මලක් මහන්න ගන්නේ දම්වැල් මැස්ම. සමනලයාගේ ජීවන චක්‍රයේ තෙවන අවස්ථාව, තුන්වෙනි අවස්ථාව වෙන්නේ කෝෂ අවස්ථාව. උත්තරේ වෙන්නේ අංක 3. ඊළඟ බිනර මල් පිපෙන කාලය වෙන්නේ බිනර මල් පිපෙන්නේ පුතේ අප්‍රේල්වත් මැයිවත් නෙමෙයි, සැප්තැම්බර් මාසේ. 10 වෙනි ප්‍රශ්නේ බුරුමේ භාවිත කරන වෘත්තීය වන්නේ. එතකොට වෘත්තීය වෙන්නේ වඩු කර්මාන්තය තමයි බුරුමේ පාවිච්චි වෙන්නේ. එහෙනම් ඔන්න ඉරිගහන ප්‍රශ්න ටික ඉවරයි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. කොටුව තුල ඇති වචන වලින් නිවැරදි පිළිතුර තෝරා හිස්තැන් පුරවන්න කියලා කියන්නේ. එතකොට පොල් මල තියෙනවා, කතුරුංග මල් තියෙනවා, නගුල තියෙනවා, ළඹය තියෙනවා, ගිරවා තියෙනවා, ගැඩවිලා තියෙනවා. එතකොට පළවෙනි එකේ තියෙන හිස්තැනක් දීලා තියෙනවා කාල නියමයක් නොමැතිව පිපෙන මලකි. එතකොට කාල නියමයක් නොමැතිව පිපෙන්නේ මෙතන පොල් මල. ඊළඟ ප්‍රශ්නේ ගස් හිස්තැනක් ගස් බෙනේ තම වාසස්ථානය කරගන්නා සත්‍යයකි. එතකොට ගස් බෙනේ ඉන්නේ කවුද? ගිරවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ හිස්තැනක් බිත්තියේ සිරස් බව බැලීමට යොදා ගන්නා උපකරණය. සිරස් කියන්නේ කෙලින් නේද සිරස් කියන්නේ. එතකොට මේකට ගන්න එකම එක උපකරණය මේක ඇතුලේ අපිට ගන්න වෙන උත්තරේ තියෙන්නේ ළඹය. ඊළඟට හතරවෙනි එක ආහාරයට ගන්නා මල් වර්ගයකි. එතකොට ආහාරයට ගන්නේ කතුරුංග මල්. ඊළඟට පස සාරවත් කරයි. පස සාරවත් කරන්නේ කවුද? ගැඩවිලා. හයවෙනි ප්‍රශ්නේ හිස්තන කෘෂි කර්මාන්තයේදී භාවිත කරන උපකරණකේ එනම් භාවිත කරන්නේ නගුල. තුන්වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන ප්‍රකාශ හරි නම් හරි ලකුණද, වැරදි නම් වැරදි ලකුණද වරහන් තුල යොදන්න කියනවා. පළවෙනි එක තියෙන සූර්ය නමස්කාරයේ පියවර ගන්න 14කේ වැරදි නේද පුතේ? සූර්ය නමස්කාරයේ පියවර තියෙන්නේ 12යි. එනම් මේක වැරදි. નિયમિત වේලාවට වැඩ නොකිරීමෙන් තම වැඩ කටයුතු අතපසු වේ. ඔව් අතපසු වෙනවා. එහෙනම් මේක හරි. වද මල්ට පෙති 6කි. වද මල්ට පෙති 6ක් නැහැ, 5යි තියෙන්නේ. එහෙනම් වැරදි. මහනුවර ඇසල පෙරහැර ජූලි මාසයේදී පැවැත්තේ. ඔව් ඒක හරි. ඊළඟට එරබුදු කාල නියමයක් නොමැතිව පිපෙන මල් වර්ගයකි. එරබුදු පිපෙන අප්‍රේල් මාසයේ. මේක එනවා වැරදි. ඊළඟට ගොළු බෙල්ලා ශාක වලට හානි කරන සත්වෙකි. ඔව් දලු කොළ කනව නේද? එහෙනම් ඒක හරි. රූපවාහිනිය පොදුවේ පරිහරණය කරන උපකරණයක් නොවේ නෙමෙයි පොදුවේ තමයි පරිහරණය කරන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ශ්‍රී ලංකා බ්‍රිතාන්‍යයන්ට යටත් වූ 1815 දී. එහෙනම් මේ ප්‍රකාශය හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මලෙහි කොටස් නම් කරන්න. මලක කොටස් උඩම තියෙන්නේ කලංකය,
ඊළඟට දෙවෙනි එකට එන්නේ රේණු, ඊළඟට කීලය, ඊළඟට තියෙන්නේ නටුව, ඊළඟට වම් අත පැත්තෙන් තියෙන්නේ මණිපත්‍ර. නැත්නම් අපි ඒකට කියනවා ආවරණ පත්‍ර කියලාත් කියනවා. නේ මල පිපෙන්න කලින් මේක වහගෙන ඉන්නේ මෙන්න මේ මණිපත්‍ර වලින් මල වහගෙන ඉන්නේ. ඒක නිසා ආවරණ පත්‍ර කියලා කියනවා පුතේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන සත්ත්ව වර්ගීකරණය තුල හිස් තැනට යෙදිය යුතු සත්වයාගේ නම ලියන්න. සත්තු තුන් දෙනෙක් දීලා තියෙනවා ගිරවා, ගවයා, අලියා කියලා. එතකොට හොටක් ඇත, හොටක් නැත කියලා දීලා තියෙනවා. එතකොට හොටක් ඇත වෙන්නේ මෙතන ගිරවා. හොටක් නැත එකට එන්නේ ගවයා, අනිත් එක්කෙනා අලියා. එතකොට ගවයා අලියා කියන එක නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අන් ඇත, අන් නැත කියලා. එතකොට අන් ඇත වෙන්නේ ගවයට, අන් නැත වෙන්නේ අලියට. ඊළඟ පුතේ පහත දක්වා ඇති රූප සටහන් නම් කරන්න කියනවා. පළවෙනි එකේ තියෙනවා වල හරිම ලේසියි මේවා. තියෙන්නේ රාජ්‍ය ලාංඡනය. ඊළඟට තියෙන්නේ අඬු මිටිය, ඊළඟට විල්බැරෝව, ඊළඟට බුරුමය, අවසානට සතෙක් ඉන්නවා කවුද? වවුලා. ඊළඟට ප්‍රශ්න ටිකක් තියෙන. 7 වෙනි ප්‍රශ්නේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න කියනවා. පෞද්ගලිකව පරිහරණය කරන උපකරණ දෙකක් නම් කරන්න කියන්නේ. මම මේකට කීපයක් උත්තර ලියන්නම් පුතේ. ඔයාලා ඒ වගේම බලන්න හරියව. මොනවද කියලා? පනාව, ඊළඟට දත් බුරුසුව, ඊළඟට තුවාය, ඊළඟට ලේන්සුව වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් තනියම. එතකොට මේකට කොට්ටේ වගේ එහෙමත් ගන්න පුළුවන්. ඇඳුම් කියලා ගත්ත ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඇඳුම් උනත් පෞද්ගලිකව පරිහරණය කරනවා. නේ කාටවත් දුන්නාම එයාලගේ ඒ වැන්දාම ඔයාලට ලෙඩ හැදෙන්න පුළුවන්. ඊළඟ දෙවෙනි එක රාජ්‍ය ලාංඡනයේ දැකිය හැකි ස්ථාන දෙකක් ලියන්න කියනවා. රාජ්‍ය ලාංඡනය දකින්න පුළුවන් පෙළ පොත්වල, එතකොට කාසිවල, ඒ වගේම රජයේ ආයතනවල, රජයේ වාහනවල උනත් ගන්න පුළුවන්. රජයේ ලියකියවිලිවල, එතකොට උපැන්න සහතිකේ, එතකොට හැඳුනුම්පත වගේ දේවල් වල මේක දකින්න පුළුවන්. දැන් තුන්වෙනි ප්‍රශ්නේ භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු දෙකක් ලියන්න. එතකොට භාණ්ඩයක් ගන්නකොට අපි අනිවාර්යෙන් බලන්න ඕනේ කල්ලිකුත් වීමේ දිනය නේද පුතේ? ඊළඟට බලන්න ඕනේ නිෂ්පාදිත දිනයත් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ පොදු ස්ථාන දෙකක් නම් කරන්න. පොදු ස්ථාන මම ගොඩක් දෙන්නම්. ඔයාලා කැමති එක ලියලා තියෙනවද කියලා බලන්න. පළවෙනි එක බස් නැවතුම්පල, රජයේ බැංකු, රජයේ රෝහල, එතකොට තැපැල් කාර්යාලය, ඊළඟට පොලිසිය, එතකොට නගර සභාව, ප්‍රාදේශ සභාව නේද පුතේ? දුම්රිය නැවතුම්පල ඔය වගේ ස්ථාන ගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි එක දී ඇති ජාතික සංකේත නම් කරන්න. එතකොට පළවෙනි එක අහලා තියෙන ජාතික වෘක්ෂය වෙන්නේ නාගස. ඊළඟට දෙවෙනි එක ජාතික ක්‍රීඩාව මොකක්ද කියලා අහනවා. ජාතික ක්‍රීඩාව වෙන්නේ වොලිබෝල්. ඊළඟට 6 වෙනි ප්‍රශ්نين අහන්නේ ශාක වලින් සතුන්ට ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න කියලා කියන්නේ. ඒතකොට ශාක වලින් සතුන්ට ලැබෙන දෙයක් තමයි එකක් තමයි ආහාර. ආහාර ලැබීම, ඒ වගේම ශාක වලින් සතුන්ට වාසස්ථාන හදා ගන්නත් පුළුවන්. ඒතකොට කූඩු හදනවනේ නේද? බෙනවල හදනවා. ඒතකොට ගස්වල කොළ එකතු කරලා හදනවා නේද? නම් වාසස්ථාන ලැබීම කියන එකත් ගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ අහන්නේ පහත ආහාර අයත් වන ජන වර්ගය ලියන්න. එතකොට බුරියානි මොන જાතියද? මුස්ලිම්. ඊළඟට තෝසේ දෙමළ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න වෙන්නේ. එතකොට මම හිතනවා මේ ඔක්කොම හරියට කියලා ඔයාලට. එහෙනම් මේ වෙනකොට ගොඩක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඉවරයි 4 ශ්‍රේණියේ. එහෙනම් ඉස්සරහට 5 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රත් ලෑස්ති කරනවා. එහෙනම් ඔයාලත් එක්ක ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.